ගොඩක් අයට තමන්ගේ සතුට නැති වෙලා තියෙනවා. ගොඩක් අයට තමන්ගේ සමාදානය නැති වෙලා තියෙනවා. ගොඩක් අයට තමන්ගේ ප්‍රශ්න දරා ගන්න බැරුව තමන්ගේ ජීවිතය පව නැති කරගන්නවා. තව සමහරු මද්ද්‍රව්‍යයට බැවෙනවා. අධිකලස මද්ද්‍රව්‍යයට බැවෙනවා. ඒ තුලින් ගොඩක් අය තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. තමන්ගේ අනාගතය තමන්ගේ බලාපොරොත්තු ඔක්කොම නැති කරගන්නවා. මද්ද්‍රව්‍යයට බැවෙනවා. යේසුස් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලීමෙන්. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ ආගමක් වගේ දෙයක් හදන්න නෙමෙයි උන්වහන්සේ මේ පොළොවට ආවේ. යේසුස් වහන්සේත් එක්ක තියෙන්නේ සම්බන්ධකම. යේසුස් වහන්සේත් එක්ක අපිට තියෙන සම්බන්ධකම. කියන්නේ ආගම් තියෙනවා මේ පොළොවේ. ඒ වගේ තවත් ආගමක් ඇතිකරන්න යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ නේ. අපි බැලුවොත් සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා ආදම් උන්වහන්සේ මනුෂ්‍ය ආදම් පාපයට වැටෙනවා. උන්වහන්සේ එපා කියපු දේ කළා ආදම් පාපයට වැටෙනවා. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා අතර තිබ්බ සම්බන්ධය ඉතින් නැති වෙලා යනවා. දෙවියන් වහන්සේට මනුෂ්‍යයාටයි සම්බන්ධතාවයක් තිබ්බා. මේ සම්බන්ධතාවයේ ඒ ආදම් කරපු පාපේ කරන කොටගෙන නැති වෙලා යනවා. මේ සම්බන්ධතාවය නැවත ඇති කරන් තමයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. යේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා මාර්ගයද සත්‍යද ජීවනයද මම. හැම විටම අපි දැනගන්න ඕනේ මාර්ගය සත්‍ය ජීවනය කියන තුනම තියෙන යේසුස් වහන්සේ ගාව. ඉතින් කිසිම දැනක අපිට සත්‍ය ජීවනය හොයාගන්න හම්බෙන්නේ නැහැ. සත්‍ය හැම විටම දෙවියන් වහන්සේ. සත්‍ය හැම විටම යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා අපි හැමෝගෙම අපි මුළු ලෝකවාසී සියලු දෙනාගේ පාපයේ අයුතුකම් වෙනුවෙන් කුරුසියේ එන ගහලා මැරුණා. මැරලා උන්වහන්සේ දවස් 3කින් මලවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ එච්චර දෙයක් අපි වෙනුවෙන් කළා නේද? උන්වහන්සේ අපිට ගොඩක් ආදරේ. යේසුස් වහන්සේ කියනවා අපගේ පාප අයුතුකම් උන්වහන්සේ දරාගත්තා කියලා. ඒ කියන්නේ තවදුරටත් අපි උන්වහන්සේ තුළ ඇතුළු වුණොත් අපි පාපයෙන් පිරුණු මිනිසෙක් නෙමෙයි. අපිට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද කිව්වොත් අපි උන්වහන්සේව පිළිගත්තාම උන්වහන්සේගේ ජීවනයට ඇතුළු වුණාම උන්වහන්සේ අපගේ පාපය, අපගේ ප්‍රශ්න, අපගේ ගැටලු ඔක්කොම උන්වහන්සේ පිට ගන්නවා. උන්වහන්සේ කුරුසේ එන ගැහුවේ අපේ පාපය අයුතුකම් වෙනුවෙන්. ඒ කියන්නේ අපිට තවදුරටත් පාපයක් නැහැ. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේ දා කුරුසේ එන ගැහුවේ අපේ ප්‍රශ්නය වෙනුවෙන්. අපේ වැරදි වෙන්නේ. ඒකෝට අපි උන්වහන්සේ තුල ඇතුළු වුණාට පස්සේ තවදුරටත් අපිට ප්‍රශ්න තියෙන්න දෙයක් නැහැ. මොකද කිව්වොත් උන්වහන්සේ අපේ පාපය අයුතුකම් ඔක්කොම උන්වහන්සේ අරගෙන තියෙනවා. අපි යේසුස් වහන්සේව පිළිගන්නේ කොහොමද? යේසුස් වහන්සේව පිළිගන්නේ සුද්ධ බයිබලයේ කියනවා සිතින් විශ්වාස කළා. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරන්න හිනම් නුඹ ගල්වනු ලබන්නේ කියලා. ඒ කියන්නේ අපිට යේසුස් වහන්සේව පිළිගන්න කරන්න තියෙන පොඩි දෙයක්. තමන්ගේ මුළු සිතින් උන්වහන්සේ යේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ. මම උන්වහන්සේව මගේ ස්වාමීන් වහන්සේ විදිහට මගේ ජීවිතේ පිළිගන්නවා. මම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මගේ ජීවිතය වෙනස් කරන්න. එහෙම සිතින් විශ්වාස කළා ඒක මුඛයෙන් ප්‍රකාශ කරනවා නම් උඹ ගලවනවා කියලා. ඒ කියන්නේ පොඩි ආඥාවක් කරලා අපිට උන්වහන්සේ පිළිගන්න පුළුවන්. ඔයගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගන්න කැමති නම් මාත් එක්ක මේ ආඥා කරන්න. ආදර දෙවි පියාණනි මාගේ මුළු හදවතින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරමි. උන්වහන්සේ මා උදෙසා මැරුණු බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේව මරණින් නැගිටව බවත් මම විශ්වාස කරමි. අද දවසේ උන්වහන්සේ ජීවමානව සිටින බව මම විශ්වාස කරමි. අද දවසේ සිට මාගේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමියා බව මම මාගේ මුඛයෙන් ප්‍රකාශ කරමි. උන්වහන්සේ තුලින් හා උන්වහන්සේගේ නාමයෙන් මාහට සදාකාල ජීවනය ඇත. මම නැවත උත්පාදනය ලැබුවෙමි. මාගේ ආත්මය ගලවාගත් නිසා ස්තුතියි ස්වාමීනි. දැන් මම දේව දරුවෙක්. හලෙලූයා. සුබ පැතුම්. මේ ආඥාව කරා කියන්නේ ඔයගොල්ලෝ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේවට ඔයගොල්ලෝගේ ජීවිතේට පිළිගෙන තියෙනවා. මේ ආඥාව වලට පස්සේ ඉතුරු එක කියන්නේ ඔයගොල්ලන්ට යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධකමක් ඇති වෙනවා. යේසුස් වහන්සේත් එක්ක ඔයගොල්ලෝ කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ප්‍රශ්න, ඔයගොල්ලන්ට තියෙන ගැටලු යේසුස් වහන්සේත් එක්ක ඔයගොල්ලෝ බෙදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ ප්‍රශ්න හැම දෙයකටම උත්තර යේසුස් වහන්සේ ගාව තියෙනවා. කවදාවත් උන්වහන්සේ ඔබෙන් අහක් පෑන්නේ නැහැ කියලා දෙමස්ගේ වචනේ සඳහන් වෙනවා. කිසිසේත් උන්වහන්සේ ඔබෙන් අහක් පෑන්නේ නැහැ. මොකද කිව්වොත් උන්වහන්සේ හැම දෙයකටම වඩා ඔබඩාගෙන යේසුස් වහන්සේ තමන්ගේ එකම ඒකජාතික පුත්‍රයා පොළවට එව්වේ අපි වෙනුවෙන්. උන්වහන්සේ අපිට ආදරය කරනවා.
තමන්ගේ එකම පුතා මේ පොළවට අපි වෙනුවෙන් එමන් තරම් උන්වහන්සේ අපිට ආදරේ වුණා. එහෙනම් අකුල් හැමෝටම ජේසුස් වෙනිට